think I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. I take my whiskey neat. Hi, මේ ඇවිල්ලා මගේ 2026 පළවෙනි vlog එක. ඉතින් මම හිතුවා ඒක මගේ birthday එකේම පටන් ගන්න කියලා. ඉතින් මේ 21 වෙනිදා එතකොට හෙට තමයි මගේ birthday එක. ඉතින් මේ 21 උදේ අපි ආවා පොඩි වැඩ වගේක් තිබ්බා ඒ ටික කරගන්න. ඉතින් ඒ ටිකත් කරගෙන එතකොට අපිට තව ගෙදරට බඩු ගන්න තිබ්බා. එතකොට අද grocery shopping තමයි අපේ main target එක අද දවසේ ඇතුළත. ඉතින් අපි ආව මුලින්ම ගියමු සූපරකට. මෙහෙ ඉන්න අය නම් දන්නවා ගොඩක් මේකේ තියෙන්නේ එතකොට ඒෂියන් කන්ට්‍රීස් වලට පොදු කෑම ಜಾති. එතකොට අර ලංකාවේ රහට වගේ ගොඩක් ಜಾති මේකේ තියෙනවා. එතකොට දූරියන් උනත් මේකේ තියෙනවා. ඉතින් ඇත්තටම ලංකාවෙන් නෙමෙයි අර තායිලන්ත, නේපාල්, ඉන්දියන් එතකොට ඒ වගේ මැලේසියා ඒ වගේ කන්ට්‍රීස් වලින් තමයි මෙහෙට ඉම්පෝට් කරලා තියෙන්නේ. ඕනේ. අද නෙයි. අද 21නේ. ඒක පරිදි ඊළඟට අපි ආවා දයිසකට. දයිසකට ආවේ අද රෑට මට ඕන වෙනවා පොඩි බඩු වගේක් ඒ ටික ගන්න තමයි ආවේ. ඒ වගේම මෙන්න මේ ෂෙඩියුල් බුක් එකත් ඔන්ලා තිබ්බා. හැබැයි මේක නම් පටන් ගන්නේ මාර්ච් වලින්. මොකද මට ඒක ගන්න ටිකක් පරක් වුණා. ඉතින් කමක් නැහැ කියලා එකක් ගත්තා. ඊට පස්සේ අපි ආවා ලන්ච් එක ගන්න. ඉතින් අද ඇත්තටම ලන්ච් එකට ගන්නේ අපි බර්ගර්. මොකද අපිට ඒ වෙලාවේ මූඩ් එකක් තිබ්බේ නැහැ. ලොකු දෙයක් කන්න බර්ගර් කන්න වගේ තමයි පොඩි ආසාවක් තිබ්බේ. මොකද එදා ගොඩක් සීතලයි. එතකොට අර මේ කන්නත් බෑ. ඒ වගේ මූඩ් එකක් තමයි තිබ්බේ ඒ වෙලාවේ. ඉතින් කාලා shopping කරලා ඔක්කොම කරලා ගෙදර ආවා. ගෙදර ආව ගමන් කරන්න ගෙනාව බඩු ටික ඉතින් ඒවා පිළිවෙලට තියන එක තමයි. හරිම ආසාවෙන් ගෙදර එන්නේ ඒවා බලන්න. ඉතින් අද ඇත්තටම මම මෙන්න මේ aroma oil 4ක් ගත්තා. ඒවා මාරම සුවඳයි. ඉතින් මම ඇත්තටම කැමතියි මේක diffuse එක දානට වඩා oil burn එකේ දාන්න. එතකොට සුවඳ වැඩි. ඉතින් මේ බොටල් එක නම් ටිකක් ලිඩ් එක අරින්න අමාරු වුණා. ටික රත් කරන්න ඕනේ. මං කලින් ගත්ත aroma oil වල නම් එහෙම තිබ්බේ නැහැ. A few moments later. කළා ඉදලා වොෂයක් දාගෙන මම ටිකක් රෑ වෙලා 9ට 10ට විතර වගේ ආවා මගේ small sweet savory platter එක හදාගන්න. එතකොට මේ platter එක ඇත්තටම එතකොට fruits ඒ වගේම savory ඒ වගේම snacks හැමදේම දාලා මම චූටි platter එකක් තමයි හදාගත්තේ. ඉතින් මම හිතුවා මමම මගේ birthday එකට මේ platter එක හදාගන්නවා කියලා. I think it's self love. කොහොම හරි මේ විදිහට තමයි මම platter එක හදාගත්තේ. හැබැයි මම දන්නේ මම මේ ෆෝන් එකේ platter එක ෆොටෝ එකක් තියාගෙන ඉන්නේ කියලා. ඇත්තට මේක Pinterest එකේ ෆොටෝ එකක් මම හිතන්නේ වෙලී මම දාගෙන හිටියේ.
ඇත්තටම මට ඒ වෙලාවේ මතක නෑ මම මේක මෙහෙම දාගෙන හිටියද කියලා. කොහොම හරි ඒක තියෙන එකෙන් ඇත්තටම වැඩක් වුණේ නෑ. මම මේක බලාගෙන නෙමෙයි හැදුවේ. කොහොම හරි මේ විදිහට තමයි මම මගේ ප්ලැට් එක හදාගත්තේ. Think I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. I take my whiskey neat, my coffee black and my bed at 3. You're Okay, then this is the final look of my small sweet savory fruit platter. මම හිතනවා ඒක ලස්සනට ඇවිල්ලා ඇති කියලා. එතකොට මේ තියන්නේ මට හස්බන්ඩ් බර්ත්ඩේ එකට කරලා දුන්න හරිම ලස්සන කේක් එකක්. ඉතින් අපි හරියටම 12ට කේක් කපලා සෙලිබ්‍රේට් කරා. ඇත්තටම මේ ටික මම ඔළුව නැතුව තමයි වීඩියෝ කරලා තියෙන්නේ. කොමාරි ඊට පස්සේ මම උදෙන්ම හැරලා කිරිබත් හැදුවා. කිරිබත් එහෙම කාලා අපි ආවා එළියට. ඉතින් ඇත්තටම හස්බන්ඩ් අද එක්කගෙන ආවා මම කැමති දෙයක් ගන්න කියලා. ඉතින් ওই විදිහට තමයි 22 වෙනිදා දවස ගත වුණේ. ඉතින් මම මේ වෙලාවේ try කරන්නේ concealer එකක්. ඇත්තටම මේ girl මාර විදියට මගේ face එක recognize කරගෙන එතකොට concealer එක use කරන්න ඕනේ තැන් මේ දේවල් හැමදේම මාර විදියට on detail මට කියලා දුන්නා. ඉතින් ඒක girl කෙනෙක් විදියට මේක බලනවා නම් ඔයාලට තේරෙනවා ඒක මාර helpful ඒ වගේම useful. මේ කියන්නේ එහෙම on detail කියන එක. ඉතින් හරිම හොඳයි staff එකේ කට්ටියත්. මට මගේ ස්කින් කලර් එකට මැච් වෙන විදියට හරිම බෙස්ට්ම කන්සීලර් එක මට හොයලා දුන්නා. හැමදේම ඉවර කරලා ඉතින් අද දවසේ අන්තිම අපි ආවේ ලන්ච් එක ගන්න. ඉතින් අද මේවා තමයි අපි කෑවේ. ඉතින් ඇත්තටම හස්බන්ඩ්ට මම thankful. අද දවස මම හරිම ලස්සනට ගත කරා. ඉතින් මේ විදිහට තමයි මේ vlog එකේ end එක. ඉතින් thank you මගේ vlog එක බැලුවා නම්. තවත් vlog එකකින් එන්න. bye bye. Eso será. Thank you.